අනේ අනේ එන්න එන්න කල්පනායෙන් එන්න එදා වගේ වැටෙන්නේ නැතුව. දැන් එන්න කවුන එක අඩු කරනවා නේද? එහෙමද? එහෙනම් මේ භාගේ ඇති වෙයි මම හිතේ. භාගයක් තියෙනවද? සික්කේ මට මතක නේද ඔයා කිව්වනම් මම පවඩමක් කරි වැඩගෙන එනවනේ. ඒ මොන භාගයක්ද? ඒ භාගයක් නෙවෙයි මම කිව්වේ ඉතිවන්දම් භාගේ ඇති වෙයි කියලා. ඉතින් පැයකින්ද කොහෙද එනව නේද දැන්? මේ ඒක නෙවෙයි මෙයා. මම මේ කල්පනා කරේ වැහපු ඇහිල්ලට තාම එක දිගට කපන්නේ නැතුව දෙන්න බැරි මොකද? වැස්සට ජලාශ විරිලා නැහැ කියලානේ. කවුද කියන්නේ? බොරුනේ මොනද? මන් දැක්කනේ. ඔයා කොහෙද දැක්වා ගියාද ජලාශ? ඔයාද ලොකු පුතාලා ගෙදර යනකොට මන් දැක්ක විරිලා තියෙනවා. මොන ජලාශද? ලැබු ගමයි කඩදුවවයිනේ. අනේ උවෙන්ද ලයිට් දෙන්න දන්න උලව්වකුත් නැහැ සේරම දන්නවා වගේ. ඔයා දන්නවද ඒ ජලාශ තියෙන තැන් අදතර නිකන් ගිහින්වත් තියනවද? මම නම් ගිහින් ඔයා ගිහින් තියෙනවා. මොකද මං ගිහින් නැත්තේ මං ඔය හැම ජලාශෙටම ගිහින් තියෙනවා. කොහෙද? කොහෙද කියන්නේ රන්දෙනිගල ගිහින් තියෙනවා. රන්දවේ ගිහින් තියෙනවා. ලක්ෂපාන, කාසරි, සමල්වැව, වික්ටෝරියා මංගුසන් කැලේ ගිහින් තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ ඔකුත් නැහැ ඉතින් බලලා. අනේ නිකයින්න දෙන්නත් එක්ක කැලේ ගිහින් බලලා වන්දර්දි. කවුද කැලේ ගියේ? අයි දැන් කිව්වේ වික්ටෝරියා මංගුස්සන් කැලේ ගියා. වික්ටෝරියා උස්සන් කැලේ ගිය එකක් නෙවෙයි මං කිව්වේ. වික්ටෝරියා ජලාශේ. මවුස්සා කැලේ ජලාශේ ගැන මං කිව්වේ. එයාවේ මොන වගේ නවලවන්ද? ඕකනේ වෙලා තියෙන්නේ මේ ලෝකේ එයා දන්නේ. පත්තරයක් පොතක් බැලුවත් වැඩකුත් තියනද දැන් තියෙන පත්තරවල උස්සන් කැලේ ගියේවනේ. ඉතින් ඒවත් තියෙන්නේ. අනේ නිකයින්න ඒ කාලේ තමයි පත්තර පොත් තියුනේ. ඒ කාලේ තමයි නියම පත්තර තියු වැඩකත් දේවල් බලන්න. තියුණා පින් පත්තර තියුනේ ඒ කාලේ. නිකම් මේ කොළ දිය වෙලා අකුරු ඩබල් වෙලා වැඩිලා මේ ඔන්න ඔය කියනකොට මට මතක් වුණේ සීන් එකක්. ඒ කාලේ හරි වැඩක් වුණානේ. මොකද්ද? අපි ගියා මේ මම බැඳපු අලුත ඒ කාලේ ඇරලා තියුනේ. මොකද්ද? ඒ නයින් එකනේ. ඔව් ඉතින් ඇරලා තියුනේ අපි ගියා නාගදීපි. ඉතින් ඔන්න මයි පවුලේ අපි කට්ටිය නඩේ ගියේ. ඉතින් අපි ගිහලා රෑ බුදියගෙන හිටිය පන්සලේ. පන්සලේ. පන්සලේ බුදියන එළි වෙන ජාමේ මෙන්න ගෑනු ටික කෑ ගහනවා පෙරියන් දීගෙන. ඒ මොකද කියන්නේ මං ගිහලා බැලුවා. බලනකොට අපේ පවුලගේ ඔළුවේ නළලේ මෙන්න තඩි පයන්න නාග දිස්තියක් කන්නේ. නාග දිස්තියක් නෙයනේ. අර මොකද්ද පත්තරයක් තියුනේ ඒ කාලේ මේ මොකද්ද අනේ මට ලක්මිනි පාන පත්තරේ දිග ඇරගෙන මේ අබුදියලා තීන්ත බොණ්ඩේලා පයන්න නළලේ තඩි පයන්න. ඒක දැකලා කට්ටිය වයලා නාග දිස්තියක් කියලා හරියදී උනේ. ඔන්න ඔහොම ඒ කාලේ පත්තර වල වග. එයා මේ කියන්නේ මේ ප්‍රින්ටිං ගැන නේ. මම කියන්නේ ඒවා ගැන නේ. පත්තර වල තියෙන දේවල් ගැන. අදතර මේ හරියට නමක් තියනවද දැන් පත්තරයකට නිකන් ඔයා හිතන්න අවංකෝ. මොකද නැත්නම් අවංකෝම කියනන කොච්චර ලස්සනද දැන් දාන පත්තර වල නම්. කොහෙද නම්? අනේ යෝන් පුවත්පත් හරිය. තියෙන මල් රේණු. රෝස තිරුවාන. සුවඳ කොත්තන්. ඔය සේරම යෝන් පුවත්පත් බලන්න නිකන් තියෙන යෝන් ගතිය. ඒ නමේව තියෙනවනේ යෝන් ගතිය. දැන් ඊළඟට තියෙන වයසක කට්ටියට පත්තර. වන්ද ඒවා වයසක හැර තියෙන පත්තර වෙනම තියෙනවා. ඒවා වන්ද නම් නාරි ලත නව රස සිකුරුලියා ලකි මිස් සොරි ඇන්ටි. අනේ ඕවවලද ඔය කියන්නේ? ඔය තියෙන්නේ වයසක අයට බලන්නද? නැත්තම් ඒ ගහලා තියෙනවනේ වැඩි හිටියන්ට පමණයි කිය. ඉස්සර වගේ නෙවෙයි. දැන් හැම සබ්ජෙක්ට් එකකටම පත්තර තියෙනවා. ඔන්න සබ්ජෙක්ට් එක කියනකොට මට මතක් වුණේ දැන් පත්තරයක් තියෙනව නේද? කසාදේද මොකද්ද කියලා. කසාදේ? කසාදේ කියලා පත්තරයක් නෑනේ. විවාහය කියලා පත්තරයක්. ඒකම එකනේ ඉතින්. ඒක වුණාද? ඔයාගේ දැන් එව්ව තියෙන්නේ කාටද බලන්න? ඒවා තියෙන්නේ නිකන් මේ කසාද පොදින්න පොඩි කොල්ලා කියලා අන්තනියට පොඩි උන්ට. ඒක තමයි හැම කණ්ඩායමකටම පත්තර තියෙනවා දැන්. ඉතින් ඒ කාලේ කණ්ඩායම් වලට නෙවෙයි ඒ කාලේ තිබුණ දවසේ එක එක වෙලාවල් වලට පත්තර. මොනවද? උදේ කියලා උදේට පත්තරය. හවස කියලා හවසට පත්තරය. දවස තියෙනවා දවසටම. එහෙම තමයි ඒ කාලේ. ඔය සබ්ජෙක්ට් වල නෙවෙයි. වෙලාවෙන් ඒ තරම් දියුණු තත්ත්වයක තිබුණා. ඒකයි මම කියන්නේ. තියෙනවම පත්තර. ඒ යන් කොහෙද? මේ මට අහන්නවල දෙනවා. ඔය ගොවියන්ට පත්තරයක් තියෙනව නේද දැන් වෙනම? මොකද්ද ගොවිසෙට? ගොවිසෙට කියන්නේ දොතරයියක් නේ. මොනවද ඔයා කියන්නේ? මොකක්ද අනේ ඔය කොරටුව කියලා?
කොරටුව කියලා වට්ටරයක් නෑනේ අරටුව කියලා එකක් තියෙනවා. එහෙම දෙක මොරටුවේද ගහන්නේ? මොරටුව නේ කොටිය වැට්ට කොහෙද ගහන්නේ මොනවද දාන්නේ? ඒ නං ඕව නන්ද වත්තර වලට දාන. එහෙම තමයි දැන් පැහැදිලි නම් කෙටි නම් තියෙන්නේ. ඒ කාලේ තඩි නම් මොනවද ලක්මිනී පහන සරසවි සඳරැස හෙළදිව නම් වූ මුතු ඇටේ සිංහල බෞද්ධ ඥානාර්ථ ප්‍රදීපේ ඕවා නම් නෙවෙයි ඒවා නමයි හෙඩ්ලයින් එකයි සේරම පැටලෙන ඕවා බලන්න ගියා. හෙඩ්ලයින් කියනකොට මට මතක් වුණේ දැන් තියෙනවද හෙඩ්ලයින් එකක් හරියට ලියාගන්න දන්නවද දැන්? ඔය හෙඩ් එකක් තියෙන උන්ද ඔය ලයින් ලියන්නේ? අනේ නිකන් ඉන්නවා හෙඩ්ලයින් ගැන මට කියන්න දෙනවා. ඒ කාලේ වුණාද? ඒ කාලේ මේවට ලස්සනද තිබුණා? මොනවද තිබුණේ මම කියන්නම් මට මතකයි. ඔන්න ඒක හෙඩ්ලයින් එකක් තිබුණා හරිද? ඔන්න හද්ද හෙඩ්ලයින් එකේ තියෙනවා සුදු කොටු රෙදි සමග හොරකට පොලිස් දළද. ඉතින් මොකද ඒකේ වරද? වරදී මොකද්ද ඒකේ තේරුම? ඒ මොකද තේරුමක ඉතින් හරිනේ. සුදු කොටු තියෙන රෙදි ටිකක් අරන් එනකොට හොර ගෑණිය පොලිසියට අහුවෙලා. ඒ ඔන්නේ යන්නේ ඒකේ තේරුම පටලවලා තියෙන්නේ අකුරු එහෙම මාරු වෙලා. ඊළඟ සතිය පත්තරේ ඒක නිවැරදි කරලා තිබුණා. ඒක තිබුණේ කොහොමද දන්නවද? ඇත්තටම මෙහෙමයි. හොර රෙදි සමග සුදු කට පොලිස් දරත කොටු. ඕක තමයි මාට්ටු කරලා එහෙට මෙහෙට දාලා සේරම පැටලිලා තිබුණේ. ආදී සුදු කොටු රෙදි තමයි. ඔයා කියන්නේ ඒක මේ අකුරු අමුණනකොට මොකක් හරි වෙන්නේ නැති. එහෙම එකක් වෙන්නේ නැති. ඔයා කියන්නේ. ඒකනේ කියන්නේ දැන් එහෙම ඔම සීන් එකක් වුණා නම් ඔය වැලුවට අරන් මුගින්න කෙටියෙන් තියෙන්නේ. හොර බඩු සමග කට මාට්ටු. එහෙම ලියුවා ගමන් බලපත්‍රයේ හොර එකක්. ආවේ දෙවුනි පාර කියලා එම දැම්ම යටි. ඒකට එන දිගයිනේ ඒක. දිගනේ. වාක්‍ය තුනක් විතර දිගයි. හොර බඩු සමග කට මාට්ටු. අර ඊළඟට කිව්වේ. ඒ වෙලාවේ මේ සබ් වෙඩින්. එතකොට ලිපියක් ඕනේ නෑනේ. ඔය දෙක තුන දැම්මම ඉතින් ආයෙ බලන්න ඕනේ ලිපිය කියවලා. ඒ කාලේ ඔය වගේ වචන පාවිච්චි කරන මාට්ටු පුට්ටු එහෙම නෙමෙයි. ඒ කාලේ බොහොම ලස්සනට දැන් ඒ කාලේ මට මතකයි එකවරක් කාර් ඇක්සිඩන්ට් එකක් වුණා. ඉතින් පත්තරේ කොහොමද දැන්නේ? කාර් එක බේරේ, එකක් බේරේ, දෙකක් බේරේ. ඔන්න හෙදිම. මොකද්ද ඉතින් ඒක ඇටි මුකුත් නෑ කාර් එකක් බේරේ ඔක්කොම බේරේ මොනවද ඒක හෙදි? නෑනේ බේරේ කියන්නේ බේරේ වැව. කාර් එක බේරේ කියන්නේ බේරේ වැවේ. ඉතින් එකක් බේරේ. එයත් වැවේ. ඔක්කොම බේරේ. දෙකක් බේරේ. තේරුම් නැරිලා. නෑ අන්තිම දෙක බේරේ කියන්නේ ඒ බේරිලා ඒ දෙන්න. අනේ මොනවද අනේ තේරෙනවද හොද අම්මෝ? මිනිස්සු නිකන් දතකට පුතු කරගෙන ඔය බලන්න මොනවද ඔය වැඩේ? නිකන් එක එක්කෙනා ලියනත් වැඩ පෙන්නන්න ලියනවා මිනිස්සුන්ට. වැඩ පෙන්නන්න නෙවෙයි ඔය ලස්සනට ලිය දැන් ඔය තේගුවේලා ඉන්නවනේ. ඔව්. තේගුවේලා ඉන්නවා කියන කිව්වා. ඔව් කියන්නේ තේගුවේලා දැන් ඉන්නවද? වන්න නෑ. හිටිය වෙලාව ඒ කියන්නේ මැරිච්ච වෙලාවේ පත්‍රයේ දැම මොකද නේද? මොකද්ද? තේ අනිත්‍ය කිය. අයියෝනේ කවුද අනිත්‍යගේ මල්ලිද? අනිත්‍ය කියන්නේ අනිත්‍ය නෙවෙයි අනිත්‍ය දුක්ඛේ. මොනවද දැම්මේ? ඒ අනිත්‍ය. වන්න මොනවද? දැන් හෙලිවත් තියා මොකක්වත් හරියට තියෙනවද? එක ලිවිය බලන්න පිටු 5-6 බලන්න ඕනේ. ඒ මොකද? මේ ළඟදී පත්‍රේ ලිවියක් තිබුණා. අවුරුදු දා බවපාඩ වීයෙන් යන පුතා වසබුයි. ඉතින් මම බැලුවා ඉතින් මේ බලනකොට වෙන එහෙම තිබ්බේ. කලක සිට ඉඩම් ආරවුලක් නිසා විරසකු බවපා මොකද්ද වන්ද පුතා දීවතින් පැමිණ බවපාව එළියට ඇද උල් පිහියෙන් ඩක් ඩක් ඩක්. මොකද ඇනලට මරලා තියෙන්නේ වැඩි කියලාද? නෑ ඩොට් කියන තිත් කියලා තිබ්බයිද? ඒ මොකද? මන් දන්නේ නෑ මාත් ඒ මොකද කියලා වටපිට බැලුවා බලනකොට යටින් ගහලා තියෙන වටපිට නෙවෙයි 10 පිට බලන්න කියලා. ඉතින් එහා 10 පිට තියෙන්නේ. ඉතින් කවුරු නම් මිනිස්සෙන්නේ කියලා මම බාප්පට මොකද උනේ කියලා බලන්න 10 පිට බැලුවා. එතකොට බලනකොට බාප්පා මැරිලා. අනේ පුතා 10 පිට මැරිලා. පුතා වහවිලා දන්නේ ආයෙ ඩොට් තිබ්බා මං හිතා 25 26 විදියට තමයි පුතා වහවිලා තියෙන්නේ. ඔන්න හොතව දැන් පත්තරේ උරා බලන්න ඕනේ වේලි හතර බලන්න. ඒ කාලේ වදී වෙලා සුදස් කාලා වේලි හතර දැම්ම කදන්දරේ ඉවරයි මොකුත් නැහැ. දැන් එහෙම නැහැ. ඒකනේ ඉතින් එහෙම කරන්නේ ඉඩ පිරිමහන්නනේ යන්නේ. ඉඩ පිරිමහන්න ඔක නොදාව හිටියා නා ඉවරනේ. සේරම ඉඩ පිරිවැහෙනවා. දැන් අලු පත්තර තියෙන දේවල් බැලුවම මට ඇත්තමයි වැඩක් නැහැ කියලා හිතෙන්නේ මොකද දන්නවද? දැන් මේ ඊයේ මම දැක්ක නව කතාවල කැලි තියෙන පත්තරේ. මුලින් ඉඳලා මොකද හිරේ ඉඳලාද කොහෙද ලියලා නව කතාව කියලා මොකක්ද ගතේ මොකක්ද ඒකේ නම බත් කන අතින් කෙරුව පව් කියලා. ඒකේ කතාවේ නම. ඔන්න ඔයගේ තේරුමක් නැහැ. හිතේ ඇනුන ඉඳි කටුව කියලා එකක් තිබුණා. ඔන්න ඔයගේ නව කතානේ යන්නේ පත්තරේ පිටියෙන් පිටුවට තියෙන්නේ. ඔය නව කතානේ ඔය ලියන්නේ හො වෙනම කට්ටියක් ඉන්නවා. ඔයා දන්නද? එහෙම ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා.
එයාට කියන්නේ යෞවනයේ දුකුත්සාජනක නවකතා කත කියලා. අනේ කවුදනේ කීය දුක් කතා කියන්නේ කික්කි. එයාම තමයි කියාගන්නේ. අයියා යාට කියා ගන්නවද එහෙම? එයා කියන්නේ සේරම ලස්සන ලොක්කෝ බඩ දගලන ෂෝක් කතා හරිද? ඒකේ මං කියන්න එක කෑල්ලක් දෙනවා හරිද? එහෙට මොකොතෙක් ලඟු වාදයි කියත කුසගින්නේ සිටින මාගේ බඩෙන්ගෙන ගොරගොර ශබ්දේ ඇසේ දැයිදී මම මඩක් මෑත්ටි. අපෝ පත්තරවල ලියන චිකේ චිකේ වටලන් කියන්නේ වටත් නිකන් ප්‍රසන්නයි නේ. කවුදනේ ඒවා ලියන්නේ අතින්ද ඒවා ලියන්නේ? එහෙම තමයි යන්නේ. හරි යාට ගෑනු තමයි හරි ආදරේ. එයාට කෙලින්ම අජු අයියා කියලා කතා කරන්නේ. අපෝ අජු ඇති තමයි නැත්තම් කොහොමද ඕවා ලියන්නේ? එහෙම කියන්න එපා. ඒකත් එක රසයක් නෙවෙයි. මොකද්ද? නව නඩු රසෙන් එකක් නෙවෙයි. පිළිකුල් රසෙ. ඒකෙන් තමයි ඒක අල්ලගෙන තමයි යා ඔක්කොම කතා ලියන්නේ. අනේ මොන රසයක්ද ඔය මේ ගෑනු ළමයින්ගේ තුත්තු දෙකට කෙලින්ද සෙල්ලවක් නේ ඔයක. ඔය බොරු කතන්දර ලියනවා. ඔයා ඔහොම කිව්වද මෙයා? දැන් බලන්න වෙලාව බලන්නත් තියෙනවනේ පත්ත. වෙලාව බලන්නේ වලදෝසින්නේ වත්තරෙන් බලන්නේ. නෑනේ අර තියෙන්නේ සතියේ ලග්න එල කියලා තියෙන්නේ. එල නෙවෙයි යන්නේ පළ පළවල කියන්නේ මොකද යන්න කියලා නෑ කියන්නේ. ඔයාට නේ පළ කිව්වේ එල කියලා එකක් නෑ පළ. හරිද මොනවද මං කියන්නේ දැන් ඒවත් පත්තවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒවලත් වෙනම පත්තර තියෙනවා. ඒකනේ දැන් ඔයා දන්නේ දැන් තියෙන එක සඳහිරු තාරක. ඒක නම් මරු මං ඇහුවා ඒක. ඇහුවා? ඔව්. ඔය බැලුවේද? බැලුවේ ඒක මොකක්ද ඒකේ මං කියන්නේ සඳහිරු තාරක පායනෝලිසින් මොනවද මේ? හදෝ තුල ඔනවදී මොනවද කියන්නේ සින්දු කෑර කියන්නේ මොනවද? සින්දු ඔයාගේ සින්දු කරන්නේ නේද? පත්තරයක් ගැනනේ මං අනේ කිව්වේ. සඳහිරු තාරක කියලා පත්තරයක් තියෙනවනේ. තියෙනවනේ ඒ උනාට ඒ කාලේ මිනිස්සුන්ට ඔයිට වඩා මොලේ තිබ්බා. තිබුණා. ඔය ජෝතිෂය කියන එක බොහොම හොඳ ශාස්ත්‍රයක්. ඕක කරන්න ඕලුවන් දන්නේ ඔය පත්තරවලින් නිකම් බොරු වැඩනේ. විකාර තිබුණේ ඒ කාලේ. අනේ අන්දේ කාලේ මොකද විකාර තිබුණේ නැද්ද? මට වත්තක නැද්ද? ජෝතිත වත්තරයක් තිබුණා. ඒ කාලේ? ඔව් ඒ කාලේ. කොහෙද? මොකද්ද මේ පාලිතද කොහෙද කියලා? පාලිද කියලා? ඔව්. ඒ මොකද්ද? මොකද්ද පාලිතද තවත් එකක් තිබුණා. ඈ පාලිත. ඒක. පාලිද නෙවෙයි යන්නේ ඒක ඇපාලිත. ඇපාලිත ඒ කියන්නේ ලිතක් ඒක වත්තරයක්. ඔයා අනේ වන්ද ඕන වගේ නේද කියලා. ඒ වුණාට මෙයා දැන් පත්තර වලින් කරනෝනේ ජාතික මෙහෙවර. ඒ කියන්නේ කොහරද? කොහද නේ ඒගොල්ලෝ මෙහෙවර. ඒක තමයි ඇහුවේ කොහරද වර කියන්නේ. කොහෙද නේ යන්නේ ඒක මෙහෙවර කියලා ඒගොල්ලෝ කරන්නේ. මොකක්ද ඒකේ තේරුම? ඒකේ ලොකු මොකක් හරි එකක් ඇති ඒක අපිට තේරෙන්නේ නැහැ. ඔය මෙහෙවර කියලා ලොකු එකක් මොකක් හරි ඒගොල්ලෝ විතරයි දන්නේ. ඒගොල්ලෝ දන්නා ඒක. අපි දන්නේ ඒකයි. අනේ වන්දන්නේ ඉස්සර නම් ඔය අනම්මනම් ඒවර මේවර තිබ්බේ එහෙනම් ඒ කාලෙකින් පත්තරේ ගත්තේ ප්‍රවෘත්ති වලන් එච්චරයි නිවුස් වලනේ ගත්තේ තනියම දැනුත් ඒව තමයි. කොහොමද? දැනුත් ඒව තමයි කියන්නේ ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉතින් තියෙන සේරම දැන් සේරම ප්‍රවෘත්ති ආවරණය කරනවානේ පත්තරකාරයෝ. ඉතින් ඒක හරි වැරදි වැඩක් නේ. ඇයි ප්‍රවෘත්ති ආවරණය කරන්නේ කොහොමද නැද්ද? හොද වෙන්නේ කොහොද ආවරණය කළා මිනිස්සු දැනගන්න බෑ සේරම වැහෙනවා. හැබැයි ඒක මාත් කල්පනා කරලා ආවරණය කියන්නේ කවරනේ? ඒක තමයි. දැනගන්න බෑ. නම පැටලිලා වැරදිලා දාලා ඉතිනේ. ඒකනේ කියන්නේ ඔය මිනිස්සු තේරුවක් ඇතිව කරන වැඩද ඔය නිකන් ඔය සල්ලි හම්බ කරගන්න කරන වැඩනේ. එහෙම කියන්න එපා. මේ ඒ වුණාට පත්තරකාරයින්ට පුළුවන් අනාගතයේ දකින්න පුළුවන් පරිකල්පන ශක්තියක් ඒගොල්ලන්ට තියෙනවා. අපේ මොකද්ද මේ? ඒකට ඒගොල්ලන්ට තියෙනවා නිකන් අනාගතේ වෙන දේ නිකන් කියන්න පුළුවන්. මොකද ඔයා කොහොමද එහෙම කියන්නේ? ඒ කියන්නේ දැන් බලන්න ඊට වත්තේ සෙනසුරාදට එනවනේ. කලින් මේක දැකලා ඒකයි ඒගොල්ලෝ එන්න තියෙන දේ සේරම දැකලා මේ ඒක නෙවෙයි මට නේ දැන් මතක් වුණේ මට මේ කඩේ යන්නක් තියෙනවනේ. ඔව් කඩේ යනවා තමයි උග පත්තරකාරයෝ දැන් ඒ කාලේ. පත්තරකාරයෝ නේ මට කඩේ යන්න තියෙනවා මං ගිහිල්ලා එන්න. මේ කඩුවනේ කඩුවල වුණාට කවන්න තාචුත්තකින් එනවා මම. හදිසියේ ලයිට් කැවුවේ නැතත් කවන්නේ අනිදා දෙන්න. හරි